මේ දවස්වල ජනප්‍රිය පාසලක ශිෂ්‍යෙක් සහ ගුරුවරුන් අතර සිද්ධ වුණ දෙයක් ගැන වෛරල් යනවා අර දකින්න ඇති. ඉතින් ගොඩක් මේක ෂෙයා වෙන නිසා වෛරල් යන නිසා මං හිතුවා මේක ගැන කතා කළ යුතුයි කියලා සමාජයට පණිවිඩයක් දෙන්න මේකේ තියනවා කියලා මම දැක්ක නිසා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට පවර් ඩයිනමික්ස් ගත්තම ගුරුවරයෙකු මේ වගේ දෙයකට යොමු කරගන්න එක දරුවාට හරි මඟ පෙන්වන එක තමයි ඇත්තටම මෙතන එතිකල් වෙන්නේ සහ ගොඩක්ම ඔතොරිටි එක තියෙන්නේ ගුරුවරයා අතේ. සමාජයට යහපත් පුරවැසියන් බිහි කරන්න, ඒ වගේම හරි පාර පෙන්වන්න ගුරුවරයාට මෙතනදී ලැබෙන බලය වැඩි. මොකද වයසින් අත්දැකීම හැම දෙයකින්ම ගුරුවරුන් මෙතනදී ඉස්සරහින් ඉන්න නිසා. ඉතින් 18යි වුණාට මේක ලීගලි ඒ දරුවට තමන් ගැන තීරණ ගන්න අයිතියක් තිබ්බා වුණාට ඒක ගොඩාක් වෙලාවට සංක්‍රාන්ති අවධියක් කියන්න පුළුවන්. සයිකොලොජිකලි ඒ දරුවාට ගොඩක්ම සමාජය ගැන මේ දේවල් ගැන ලොකු අත්දැකීමක් නැහැ. හරිම පුංචි වයසක් 18 කියන්නේ. ඉතින් මෙතනදී මේ දරුවට වෙන සයිකොලොජිකල් ඉම්පැක්ට් එක ගත්තම සමාජයෙන් එන එයාගේ ෆේස් එක දැකලා තියෙනවා කට්ටිය ගොඩක් එයාගේ ඩෙන්ටිටි එක මේ දැනගෙන තියෙනවා. ඉතින් ඒක ගොඩක් දරුවට හානියක් වෙන්න පුළුවන් සයිකොලොජිකලි. මොකද දරුවට තේරෙන්නේ නැහැ මේ වයසේදී කොහොමද මේ දේවල් හැන්ඩල් කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට සමාජයේත් වැරද්දක් තියෙනවා දරුවෝ මේ වගේ ෆැන්ටසි ඇති වෙන්න පුළුවන්. මොකද ඒ වගේ කාල සීමාවක් සයිකොලොජිකලි ගත්තාම ලොකු දරුවා ඉන්නේ සමහර දේවල් තේරුම් ගන්න බැරිද වෙලාවක. මොකද එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් බලපාන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි බලනකොට මේ දේවල් රීච් වෙන්න පේජස් වලින් ප්‍රමෝට් කරාට මේක කොහොමද මේ දරුවට ඉම්පැක්ට් වෙන්නේ? එහෙම නැත්නම් මේ වගේ දේවල් ගොඩක් සමාජයේ ෂෙයා වෙනවා. මේ වගේ දේවල් මේ වගේ ෆැන්ටසි ගොඩක් වෙලාවට අපි ටෙලිඩ්‍රාමාස් බලනකොට මේ වගේ අන්එතිකල් දේවල් සමාජයට වැරදි පණිවිඩ දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් තෝරලා බේරලා ගන්න මෙයාලට ලොකු උදව්වක් අවශ්‍යයි. වැඩිහිටියන් වශයෙන්, දෙමාපියන් වශයෙන් මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න. ගොඩාක් දේවල් මේ දරුවා විතර නෙමෙයි ගොඩාක් තැන්වලදී මේ වගේ දේවල් දරුවෝ අතින් වෙනවා. ඉතින් මේ වගේ දරුවන්ව හරි මගට යොමු කරගන්න එක අපේ වගකීම. මොකද අපේ අනාගතය තමයි දරුවන් කියන්නේ. එහෙම නේද?